ඉතින් ආයිබෝවන් හරි ඕකේ ගයිස් දොන්නවා ලෝකෙ වෙත ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ Battle of the Heavens කතා මාලාවේ 5 වෙනි සීසන් එකේ 148 වෙනි කතාංගයේදී මොකද වෙන්නේ කියලා. යාළුවනේ මුලින්ම හැමදාම වගේ කලින් එපිසෝඩ් එකේදී මොකද උනේ කියලා ටිකක් බලලා එමුනේද. නැගෙනහිර ඩ්‍රැගන් දූපතරේ ලුණු පෙහාරේ යන්ගේ උදව්වෙන් වළක්වා ගන්න පුළුවන් වුණා. යන් සියන්ව අවදි කරපු හන්දාම මේ උදව්වට ස්තුති කරන්න තාරුණ ඩ්‍රැගන් අධිරාජ්‍ය ජයන්ට් ෆීනික්ස් ඩ්‍රැගන් සන්නාහයටයි කරනවා. 3000ක් යවන කිනි තැල්වල පරණ තරහව විසඳන්න උදව් කරපහන්දා යන් ඔය ඩ්‍රැගන් පොකුණට ගියා. එයාගේ රෝගඩ ටික හදාගන්න ඒ යන්ට අහඹු විදිහට මැන් කියලා හඳුන්වාගත්ත කෙනෙක් හන්දාම කාලු විදුලි සැර ටිකක් පස්සෙන් පන්නනවා. සියන්ට ඉක්මනින්ම ඉහළට සත්‍යමත් වෙන්න බැරි වෙන හන්දා යන්න ආපහු ගිහින් යාස්ස නෙළුම් ගිනි තැල්ල ගෑන අලුත් තොරතුරු හොයනවා. මේක තුන්වෙනි ස්ථානයේ තියෙන දිව්‍ය මේකින්දරක් යාස්ස නෙළුම් ගිනි තැල්ල හොයන්න යන ගමන පටන් ගන්න කලින් යාවලාව යන්ට ගෝත්‍රයේදී පැවැත්වෙන වැඩිහිටි උත්සවයට සහභාගී වෙන්න කිව්වා. ඒකෙන් එයාට ලස්සන තරගකාරියක් හම්බ වෙනවා. ඒ කවුද කියලා ඔයාලා හැමෝම දන්නවා. මේ කතාව සම්පූර්ණ විස්තරය මොකද්ද? එහෙනම් අපි බලමු. ඉතින් අදනේ සහෘදේ වීඩියෝ ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න. යන්නේ ආරංචි යාවලාවගෙන් අහලා ගොඩක් සතුටු වුණා. යන් ඉක්මනින්ම ඇහුවා එයාගේ ගුරුවරයාට යස්ස නෙළුම් ගිරිතැල්ලේ සිටීමේ අන්තිම කොටස ලැබුණද කියලා. යාවලාව හිමින් ඔළුව වෙනුවා. ඒක ඉහළ පෙළේ දිව්‍යමය ගින්දරක සිටීමක්. එහෙම ලෙසින් හොයාගන්න බෑ කියලා එයා කිව්වා. ඒත් යාවචෙන්ට ඒ සිටීම ගැන තොරතුරු ලැබිලා තිබුණා. ඒක ඩොකී මහද්වීපයේ ඉන්න ඉහළම විශේෂඥ විශාල ප්‍රමාණයක් සහභාගී වෙන අභ්‍යවකාශ වෙළඳ ප්‍රදර්ශනයේදී වෙන්දීසි කරනවා කියලා. මේ අභ්‍යවකාශ වෙළඳ ප්‍රදර්ශනය තව අවුරුද්දකින් විතර තමයි තියෙන්නේ. ඒ කාලය ඇතුළත යාවෝචෙන් යන්ට එක දෙයක් කරන්න කිව්වා. ඒ තමයි ගූ වංශේ වැඩිහිටි උත්සවයට එයා වෙනුවෙන් සහභාගී වෙන එක. ඉතින් ඔන්න මේක අහලා යන්ගේ මුහුණේ නම් පුදුම සතුටක් තමයි පැතුරුනේ. මොකද ගූ වංශේ වැඩිහිටි උත්සවයට සහභාගී වෙනවා කියන්නේ අපේ යන්ට එයාව හම්බ වෙන්න ඉක්මනින්ම අවස්ථාවක් ලැබෙන කියන එකයි. ඒ කවුද? ඒ තමයි ගොසුන. යන් විශ්වාස කරන්න බැරි තරම් සතුටකින් යාවලාවගේ අතින් ආරාධනාව උදුරලා ගන්නවා. ඒ වගේම යන්ට සුන එක්ක තිබුණු ඒ හැම ලස්සන මතකයක්ම මතක් වුණා. සුන කියන්නේ යන්ගේ හිතේ පුංචි කාලේ ඉඳන්ම පළමුවෙන්ම හිටපු ගෑනු ළමයා. යන්ට පැහැදිලිව මතකයි සුන හැමදාම එයා ළඟ හිටපු හැටි. ඒ හැම මතකයක්ම යන්ගේ හිතට උණුසුම් හැඟීමක් ගෙනාවා. යන් ගොඩක් සතුටු වුණා. ඒ නිසා යන් හිතේ තිබ්බ දේවල් පිට කළා. ඒකෙන් යාවලාව මිස්ටර් ෂෝයන්ගේ මතකයන් ගොඩක් තියෙනවා කියලා සුසුමක් හෙළුවා. වාසනාවකට පෙන්සෙන් ඉක්මනින් මාතුකා වෙනස් කළා. එයා පැරණි ගෝත්‍ර 8 සහ යන්ගේ හැකියාවන් පැරණි ගෝත්‍රවල දස්වයක සංශෝධනය කරන එක ගැන කතා කරන්න පටන් ගත්තා. පැරණි ගෝත්‍ර ගැන කියනකොට යන්ට ඒ ගැන කුතුහලයක් ඇති වුණා. පැරණි ගෝත්‍ර කියන්නේ මොනවද? ඒ ගෝත්‍ර 8 කවුද කියලා යන්න ඇහුවා. ඊට පස්සේ යාවුල්චෙන් කිව්වා ඩොකී මහද්වීපයේ පැරණි ගෝත්‍ර 8ක් තියෙනවා කියලා. ඒ ගෝත්‍ර 8 විසින් පුරා වෘත්තගත ටූඩීලාව බිහි කරලා තියෙනවා. ඒ ගෝත්‍ර 8 තමයි හුන් ගෝත්‍රය, ගු ගෝත්‍රය, යාව ගෝත්‍රය, යන් ගෝත්‍රය, සී ගෝත්‍රය, ලින් ගෝත්‍රය, ලේ ගෝත්‍රය, සියෝ ගෝත්‍රය. යන්ගේ ගෝත්‍රය තමයි ඒක. පැරණි ගෝත්‍ර 8 ඉතා වටිනා ටූඩී රුධිර පෙරපත උරුම කරගෙන තියෙනවා. ඒ රුධිර පෙරපත නිසා තමයි එයාලාට අද වෙනකම්ම ජීවත් වෙන්න පුළුවන් වුණේ. කෙසේ වෙතත් අවාසනාවකට සියෝ ගෝත්‍රය කියලා කියන ගෝත්‍රයට මේ ඩූඩී පෙරපත පවත්වාගෙන යන්න බැරි වුණා. ඒ වගේම මේ ලේ පෙරපත යන්ගේ මුතු මිත්තෙක් වුණ සියෝ ඉසුවන්ගෙන් අතර වුණා. එයා තමන්ට කරන්න පුළුවන් හැමදේම කළත් සියෝ ගෝත්‍රයේ විනාශය වළක්වන්න බැරි වුණා. මේ වන විට ඒ පැරණි ගෝත්‍ර වලින් එකක් මතුවීමට ආසන්න වෙන තරමටම පරහානියට පත් වෙලා තිබුණා. ඔහොම ගිහිල්ලා ඒක අන්තිමට එක පොඩි කැලෑ නගරයක දෙවෙනි පෙළේ ගෝත්‍රයක් බවට පත් වුණා. සියෝ ගෝත්‍රයේ පරිහානිය ගැන යන් දුකින් වගේම කම්පණයෙන් බැලුවා. මොකද එයා හිතුවේ නැහැ එයාගේ ගෝත්‍රයට මෙහෙම භයානක විපතක් වෙලා තියෙනවා කියලා. ඒත් ඒ 2Dගේ ලේ පෙරපත කියන එක අසාමාන්‍ය දෙයක් වගේ ඇහුණත් යන්ට මෙතෙක් ආපු ජීවන ගමන ගැන කිසිම පසුතැවීමක් තිබුණේ නැහැ. මොකද ඒ ජීවන ගමන නිසා එයාගේ 2Dගේ ලේ පෙරපතට වඩා අසාමාන්‍ය නොවන සහකරුවන් කොටක් මුණ ගැහුණා. 2D රුධිර ක්‍රියාහිතව ජීවිතය නිසා එයාට අසාමාන්‍ය පුච්චලයක් මුණ ගැහුණා. ඒ අය තමන්ගේ අතීතයේ ආදුරෙන් එළියට එන්න උදව් කරන්න තමන්ගේම අවශ්‍යතාවක් කැප කරන්න කැමති වුණා. මේ හැම අත්දැකීමක්ම නිසා යන්ට දැනුනේ තමන් ගන්න හැම පියවරක්ම සාත්‍යමත් වුණා කියලා. ඒ නිසා 2Dගේ ලේ නැති වුණත් සියෝ පවුලේ තුන්වෙනි තරුණ ස්වාමියාට තමන්ගේ ගෝත්‍රය ගැන නැවතත් ඒ මහිමය කරා කියන යන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා. යන්ගේ උද්‍යෝගයයි ආත්ම විශ්වාසය නිසා යාවෝලාව ගොඩක් ආඩම්බර වුණා. ඒ වගේම තමන්ගේ ශිෂ්‍යයාගේ අදහස් තහවුරු කළා.
මොකද කෙනෙකුගේ ඉරණම මුල ඉඳන්ම තීරණය කරන්නේ එයාලාම මිස එයාලාව නොසකා හරින ගෝත්‍ර හෝ පැරණි ඩූඩි ලේ පෙරපත නෙමෙයි. පෙන්සියන්ට මේ ගුරුවරයා ගෝලයා කොච්චර සමානද කියලා බලලා ඔළුව වනන් නැතුවම ඉන්න බැරි වුණා. ඒක චරිතයන් සහ අදහස් වලින් විතරක් නෙවෙයි එයාලාගේ අනන්‍යතාවයන් පවා සමානයි. මොකද එයා ඇත්තටම පැරණි ගෝත්‍ර වලින් එකක සමාජිකයෙක්. ඒ කියන්නේ යාවෝ ගෝත්‍රයේ පූජනීය ගූ නගරයට යන ගමන යාවෝ ලාව පොඩි හිනහාවොත් එක්ක පැහැදිලි කරා. එයා ගෝත්‍රයේ නිරපුපු කෙනෙක් කියලා. ඒ වගේම එයාලට වෙන වෙලාවක් ලැබුණාම යන්ට ඒ ගැන තව විස්තර කියන්න පොරොන්දු වුණා. දැන් යන්ට කරන්න තියෙන වැදගත් දේ තමයි පූජනීය ගූ නගරයට යන ගමනට සූදානම් වෙන එක. සියෝ ඉස්යන් තමන්ගේ විස ශරීරය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුහුණුව අවසන් කරාට පස්සේ යන්ට පිටත් වෙන්න පුළුවන්. යන් තවමත් තනි ආත්ම කුසලතාවය ගැන විතරක් අධ්‍යයනය කරමින් හිටියේ. තමන්ගේ ආධ්‍යාත්මික සත්‍ය පුහුණු කරන එක ඒ තාක්ෂණය කොච්චර අසාමානද කියලා බලන්න. එකපාරටම එයාට හුරු පුරුදු ආධ්‍යාත්මික හුස්මක් දැනුණා. ඒ හුස්ම වෙන කාගේවත් නෙවෙයි. විස කන්‍යා වුණු ලිටල් ෆේරි ඩොක්ටර්ගේ යන් දෙපාරක් හිතන්නේ නැතුව ශාලාවෙන් එළියට ආවා. ඉක්මනින්ම ආධ්‍යාත්මික හුස්ම ආපු දිහාවට ඔළුව හරවලා බැලුවාම දකින්න ලැබුණේ කාලෙන් හිම වගේ සීසල් වෙලා හිටපු කෙල්ලෙක්. දැන් උදේ ඉර එළිය වගේ උණුසුමක් විහිදෙනවා. ඒකෙන් යන්ට දැනුනේ දශක ගණනාවකට කලින් කිංසන් ගම්මානයේදී දැක්කපු පුංචි සුරංගනාවී වෛද්‍යවරිය ආයෙත් මුණ ගැහුණා වගේ හැඟීමක්. යන්ගේ කම්පණයට පත් මුහුණ දැකලා සියෝ සියන්ට හිනහනවි ඉන්න බැරි වුණා. ඒ වගේම එයා කිව්වා දැන් එයාට විස ශරීරය සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් කියලා. එයාගේ ශරීරයේ තියෙන හැම විසක්ම දැන් හොඳටම පෝෂණය බවට පත් වෙලා. ඒකෙන් එයාගේ ශක්තිය තරු 7 දවසුන් දක්වා වැඩි වෙලා තියෙනවා කියනවා. ඒකට යන්ගේ හැඟීම් වලින් යන්ට සුසුම් හෙලන්න විතරයි පුළුවන් උනේ. තමන් වටේ ඉන්න අය කොච්චර ඉහළින් ඉන්නවද කියලා දැක්කාම මොකද කලින් කින්ලින් තරු 6 දවසුන් විශේෂඥයෙක් වුණාට පස්සේ දැන් සියෝ සියන් තරු 7 දවසුන් විශේෂඥයෙක් වෙලා ඒ පාරෙම ගිහින් තියෙනවා. මේක දැක්කාම මට හිතෙනවා මම ප්‍රධාන චරිතය උනේ නැත්තම් මම නිකම්ම කෙනෙක් වෙලා ඉන්න තිබුණා කියලා. සියෝ සියන් තමන්ගේ පුහුණුව අවසන් කරලා තියෙන නිසා යන් වහම තමන්ගේ ගමන යන්න පටන් ගන්න සැලසුම් කරනවා. මොකද එයාට තමන්ගේ පොඩි පෙම්වතිය ගැන තියෙන ආසාව තවදුරටත් නවත්තන්න බෑ. මේ අතරේ යන් ඇත්තටම ගොසනරව හම්බ වෙන තැඩ උනන්දුවකින් ඉන්නේ. ගොසන මුලින්ම තමන්ගේ පුහුණු කටයුතු වලට කාර්යබහුල වෙලා හිටියේ. ඒත් එක්කම වැඩි හිටිලින් එතනට ආවේ. යන් මේ වෙනකොට ඒගොල්ලන්ගේ බල ප්‍රදේශයේ නැගෙනහිරට ඇතුල් වෙලා කියලා ආරංචියක් අරගෙනයි. යන්ගේ නම ඇහුණු ගමම සුන ඇස්සරලා ඇහුවේ දැන් අයියාට කොහොමද කියලා. ලින්කේ කියමනට අනුව යන් ඇත්තටම අසාමාන තරුණයෙක්. එයාගේ සත්‍යය දැන් මැනිය නොහැකි තරම්. ඒ නිසා සියෝ පවුලේ 3 වෙනි තරුණ සාමියා ගැන තමන්ගේ තරුණියගේ තක්සේරුව වැරදි නැහැ කියලා ලින්ක් තහවුරු කළා. ඒත් යන් අසාමාන තරුණයෙක් වුණත් සුනට ඔහු ගැන තියෙන ආදරේ ගැටලුවක් කරලා තිබුණා. මොකද මේ ළඟදී ගෝත්‍රයේ තරුණිය වැඩිහිටි සභාවේදී ලොකු කැළඹීමක් ඇති කළා. ලින්ගේ වචන නිසා සූනර්ගේ හිත දවස් කිහිපයකට කලින් සිදු වුණු සිදුවීමකට ගියා. ඒ තමයි එයා ගෝත්‍රයේ ඉහළම නායකයන්ගේ රැස්වීමට සහභාගී වෙලා කිසිම ගාණක් නැතුව තමන් ආදරය කරන්නේ සහ විවාහ වෙන්නේ අයියා යන් එක්ක විතරයි කියලා කිව්ව එක. සුනර්ගේ මේ මතභේදාත්මක ප්‍රකාශය වැඩිහිටියන් අතර ලොකු කලබලයක් ඇති කළා. එයාලාට ගෝත්‍රයේ මැනික මේ විදිහට පිරිවෙන සිය ගෝත්‍රයේ තරුණයෙක් අතර පත් වෙන එක පිළිගන්න බැරි වුණා. ඒකට එකඟ නොවුණු වැඩිහිටියෝ වහාම යන්ට නිර්දාසාගත ස්වරයකින් පැන වදින්න ගත්තා. ඒ ස්වරය නිසා සුනට තමන්ගේ කේන්තිය පාලනය කරගන්න බැරි වුණා. ඊට පස්සේ එයාගේ ඩොක්කි පිපුරුවා. ඒ වගේම වැඩිහිටියන්ට කියා සිටියා තමන්ගේ පෙම්වතාත් අවතස්සේර කිරීම ගැන එයාලා පසුතැවෙනවා කියලා. ලින්ගේ අදහස සුනට තේරුණා. ඒ කියන්නේ එයාගේ ප්‍රකාශය නිසා යන්ට ගොඩක් වැඩිහිටියන්ගේ සහ ගෝත්‍රිකයන්ගේ වෛරය ලැබෙනවා කියලා. ඒත් එහෙම වුණත් ගෝත්‍රයේ තරුණිය ඒ ගැන කිසිම පසුතැවීමක් වුණේ නැහැ. මොකද ඒක එයාගේ අදහසට අනුවමයි වුණේ. සුනට විශ්වාසයි යන්ට තමන්ගේ සත්‍යය ඔප්පු කරලා ඒ මුරණ්ඩු මහලු මිනිසුන්ව නිහඬ කරන්න පුළුවන් කියලා. හරි දැන් අපි ආපහු යන් ළඟට යමු. එයා පූජනීය ගූ නගරයේ පිටත ප්‍රදේශයට ඇවිත් දැක්කා පැරණි ගෝත්‍රවලින් එකක් වන මේ පූජනීය නගරය ආරක්ෂක තීරයකින් වට කරලා තියෙනවා කියලා. යන් ඒ තීරය කඩාගෙන යන උත්සාහ කළා. ඒත් එකපාරටම කම්පනයට පත් වුණා. මොකද පූජනීය ගූ නගරයේ ආරක්ෂක තීරය යන්න මීටර් කිහිපයක් පස්සට තල්ලු කරා. එතකොට යාවටියන් හොස්සුන්සේගේ තාක්සේරුවට අනුව මේ ආරක්ෂක තීරය හදලා තියෙන්නේ ඩූඩි ගෝ යුවන් විසින් වෙන්න පුළුවන්.
එයා තමයි අතීතයේ ඉඳන්ම පූජනීය ගූ නගරය ආරක්ෂා කරේ. ඩූඩිගේ සත්‍ය එයාලට පරාජය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා පැහැදිලි. මේකෙන් යන්ට තේරුණා නගරයට ඇතුළු වෙන්න තියෙන එකම ක්‍රමය තමයි වැඩිහිටි උත්සවයේ ආරාධනා ටෝකනයකින් තිරේ විවෘත කරන එක කියලා. අන්තිමේදී යන් ආරාධනාව තිරයට සම්බන්ධ කරා. ඊට පස්සේ එයාලට ඇතුළු වෙන්න පුළුවන් වුණු හිටසක් හැදුනා. අවසානයේදී යන් සහ එයාගේ යාළුවෝ නිල වශයෙන් ගූ වංශයේ බල ප්‍රදේශයට ඇතුළු වුණා. ඒත් ප්‍රශ්නේ එතනින් ඉවර වුණේ නැහැ. මොකද එයාලා නගර දොරටුවට එන්නකොටම යන්ට මොරකරුවන් සැඟ වෙලා පහර දුන්නා. මේ මොරකරුවන්ට නායකත්වයේ දුන්නේ කළු ජලයෙන් යට වුණු හමුදාවේ හත්වන අනදන නිලධාරියා වුණු ලින්ක්වාන්. ලින්ක්වාන් යන් දිහා තරමක් වෛරී දරුවෙකුන් බැලුවා. ඊට පස්සේ එයා ඉදිරියට ඇවිත් කිව්වා මේ තරුණයා වගේ පොඩි කූඹියෙකුට පූජනීය ගූ නගරයට පය තියන්නවත් සුදුසුකමක් නැහැ කියලා. යන් ගොඩක් කතා කරන්න ගියේ නැහැ. යන් වහාම යාවලාවගෙන් ලැබුණු ආරාධනාව විසික් කළා. ඒත් මේ මිනිහා තවමත් දැඩිව ක්‍රියා කළා. ෆෝනෙස්ටා කණ්ඩායම වගේ පොඩි කණ්ඩායමකට එයාලාගේ ආරාධනාවක් ලැබෙන්න සුදුසු නැහැ කියලා කිව්වා. ලින්ක්වාන් තවදුරටත් කළු ජලයෙන් යට වූ හමුදාවට යන්ට පහර දෙන්න අන කළා. දැන් මොනවා වෙයිද කියලා හිතන්න. යන් මේ තත්ත්වයෙන් ගැලවෙන්නේ කොහොමද? යන් බලය සහ ලින්ක්වාන්ගේ පරාජය අන්තිමට සියලු පොඩි සොල්දාදුවන් සියව පවුලේ තුන්වැනි තරුණ ස්වාමියා විසින් ඇසිපිය හෙළෙන මොහොතකින් පරාජය කළත් ලින්ක්වාන් තාමත් යන්ගේ පෙබළත්වය පිළිගත්තේ නැහැ. තරුණයා තමම අනුගාමිකයන්ව පරාජය කළාට පස්සෙත් ලින්ක්වාන් වහම තමන්ගේ හෙල්ලය කෙලින්ම යන් වෙතට විසික් කළා. කෙසේ වෙතත් යන් තමන්ගේ පාද චලනය නොකරම තමන්ගේ ඇඟිලි දෙකෙන් හෙල්ලේ විනාශ කළා. එතනින් ඒක ඉවරුනේ නැහැ. යන් කිව්වා ලින්ක්වාන්ට මේ වගේ නීච උපක්‍රම දිගටම පාවිච්චි නොකරන ලෙස. ඒ වගේම ලින්ක්වාන් යන්ට පහර දෙන්න ඉදිරියට ආපු ගමන් යන් කිසිම ගානක් නැතුව තමන්ගේ කකුල පැද්දුවා. ඊට පස්සේ ආදරණීය පහින් පහරක් දුන්නා. ඒකෙන් කළු ජලයෙන් යට වූ හමුදාවේ අනදෙන නිලධාරියා අමානුෂික ලෙස නගර දොරටුවේ වැදුනා. ලින්ක්වාන් තවදුරටත් රණ්ඩු කරන්න හදනකොටම මුළු නගර දොරටුව පුරාම හඬක් දෝංකාර දුන්නා. ඒ සත්‍යමත් ඕරාවක් සහිත විශාල මිනිසෙක් පෙනී සිටිමින් ලින්ක්වාන්ගේ මොකද උනේ කියලා ඇහුවා. ඒ පුද්ගලයා තමයි කළු ජලයෙන් යට වූ හමුදාවේ පස්වන අනදෙන නිලධාරියා. එයාට ඒ වෙලාවෙම තේරුණා ලින්ක්වාන් නිකම් බොරු කතාවක් හදනවා කියලා. ඒ වගේම කොමාන්ඩර් සෙවන්ට අනතුරු ඇඟවුවේ තමන්ගේ මෝඩ ක්‍රියාවන් මුළු ගෝත්‍රයම අපහසුතාවයට පත් කළ බවයි. ආරාධිත අමුත්තා තමන්ව යන් ලෙස හඳුන්වා දෙනවා. ඒක ඇහුණාම එයා පොඩ්ඩක් ඇස්සුණා. ඒත් අන්තිමට එයා යන්ට ඇතුළට එන්න ආරාධනා කළත් පස්සේ පූජනීය නගරයේදී එයාට සටන් පුහුණුවකට ආරාධනා කරන්න තරුණයාගෙන් අවසර ඉල්ලුවා. කළු හමුදාව සහ ඔවුන්ගේ නායකයෝ කෙටියෙන් කිව්වා යන් පූජනීය නගරයට ඇතුල් වුණා. ඒ වගේම වහම එයාට කළු හමුදාවට එකතු වෙන්න කැමති ගූ වංශයේ තරුණ තරුණයන්ගේ පුහුණු සහ තෝරා ගැනීම සැසිය පෙන්නුවා. යන් කළු හමුදාව ගැන එච්චර දැනගෙන හිටියේ නැහැ. එතකොට යාව ටියන්හෝ පැහැදිලි කළා ඒ කණ්ඩායම තමයි ගූ වංශයේ ප්‍රධාන ආරක්ෂක බලකාය කියලා. ඒක අනදෙන නිලධාරීන් 8 දෙනෙක්, සෙන්පතිවරු 4 දෙනෙක් සහ රජවරු 2 දෙනෙක් විසින් මෙහෙයුම් ලබනවා. මේ කළු හමුදාවේ නායකව තෝරාගත් පුද්ගලයන් එයාලා තරුණ වයසේදීම දෝසුන් තත්ත්වයට පත් වෙන්න සමත් වුණා. ඉතින් වැරදීමක් නැහැ. එයාලා මුළු ඩොකිය මහද්වීපයම ඉහළම තරුණ කනිෂ්ඨයන්. ඒ අතරේ කිඳින් පොඩක් කනස්සලට පත් වුණා. මොකද යන් කියන්නේ සුනර්ගේ ආදරවන්තයා. ඒ නිසා තරුණයා හැමෝගේම ඉලක්කය වෙලා ඇති සියොයිසියන් විශ්වාස කළා. අනදෙන නිලධාරීන්ට තවම යන්ට තර්ජනයක් වෙන්න බැහැ කියලා. කෙසේ වෙතත් සෙන්පතිවරු 4 දෙනෙක් මැදිහත් වුණොත් තරුණයාට පොඩි කරදරයක් වෙන්න පුළුවන්. හොඳයි යන් කළු හමුදාව සහ ඔහුගේ නායකයන් ගැන ලස්සන තේ එකක් බොමින් කතා කරමින් ඉන්නකොට කතා බහට ලක්වෙමින් හිටපු නායකයන්ගේ එක් අයෙක් ලින්ක්වාන් සහ පස්වන අනදෙන නිලධාරියා කතා කරන්න ආරාධනා කරලා තිබුණා. ඒ වගේම සාමාන්‍ය පෙනුමක් තිබුණු තරුණයා තමයි සුනර් විසින් නිතරම ප්‍රශංසා කළ නොදන්නා කෙනාද කියලා ඇහුවා. ඒ පුද්ගලයා තමයි කළු හමුදාවේ 3 වෙනි අනදෙන නිලධාරියා වුණු යන් හාවෝ. එයාලා ඇත්තටම සුනර්ට සුදුසු නැහැ. කෙසේ වෙතත් යන් වගේ සාමාන්‍ය තරුණයන්ට තරුණියගේ ළඟ තැනක් ගන්න අයිතියක් නැහැ කියලා එයා කිව්වා. ඒතකොට පස්වන අනදෙන නිලධාරියා යන් හාවෝට අවදානම් සහගත වෙන්න එපා කියලා මතක් කළා. යන් හාවෝ වහාම තමන්ගේ යාළුවන්ට සංසුන් කළා. එයා නිල මාර්ගය වලින් පමණක් ක්‍රියා කරන බව කියමනුයි. යන් හාවෝ එහෙම කියනකොට එකපාරටම පොඩි අය ඒ කියන්නේ ගොඩක් තරඟකාර අය වැඩිම වැඩ පෙන්නනවා. සමහර විට එයාලා අහංකාර වෙන්න ඇති.
මොකද පීදුණු තරමට නැමේ කියලා කියමනක් තියෙනවානේ. එයාලා තාම පීදිලා නැති වෙන්නේ නැති. ඒ නිසා තමයි අහංකාර ඒත් කලමනාකාර මට්ටමේ සහ ඊට ඉහළ ඉන්න අය වගේ නම් ප්‍රධාන නායකයෝ අනිවාර්යයෙන්ම අහංකාර නැහැ. එයාලා අහංකාර වුණත් සමහර විට එයාලාගේ සෙල්ලම පොඩ්ඩක් කූඹි වගේ වෙන්න පුළුවන්. ඒකත් එහෙමයි. ඔයාලා මොකද හිතන්නේ? කමෙන්ට් එක එළියලා දාන්න. දැන් මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද කියලා බලමු. තව මොනවා හරි දැනගන්න ඕනේ නම් අහන්න. 149 නවකතා වීඩියෝ එක හමුවෙමු. එතන ඔයාලට ආයිබෝවන්.